එදා අති උද්වේගකර දවන්ත සටනක්. ඔහු සැබෑවටම අති දක්ෂයෙක්. නමුත් එදා ඔහු අන්ත ලෙස පරාජයට පත් වුණා. එයට හේතුව ඔහු හදවතින් දුර්වලයක වීමයි. ඔහු ගතින් ශක්තිමත් වුණත් හදවතින් ඉතා දුර්වල කෙනෙක්. එදා ඔහු ලැබූ පරාජය දැඩි ලෙස ඔහුගේ හිතට දැනුණු පරාජයක් වුණා. ඔහු කෝපය පිට කරන්න අවශ්‍ය නිසාම තරුණු ලෙස පුහුණුවීම් කරා. ඒ අතරතුර එක් මොහොතක ඔහුට මාස්ටර් ක්‍රිස්ගේ එක් ඉගැන්වීමක් සිහියට නැගුණා. A long time ago, I had a student. I trained him to be the best of the best. He dominated every opponent he ever faced. He was destined to become a world champion. And then one day, it all changed. He lost to an insignificant, scrawny little runt with maybe 6 weeks of training. And why did he lose? Because this opponent had more heart. ඉන්පසු ඔහු අවබෝධ කරගත්තා කෝපයෙන් තුවාල වන්නේ තමන්ටමයි කියලා. සංසුන් වුණු ඔහු හිත ශක්තිමත් කරගන්නට කටයුතු කරා. ඔහු සමීප